වාර්ෂික පොනි අනුපාතයේ සෙවීම සඳහා වූ ගණනය කිරීම වලදී අපි යම්කිසි ගණනක් අරගෙන ගණනය කිරීමක් කළා ඉගෙන ගමු. මෙහි සඳහන් වෙන්නේ මෙන්න මේ ආකාරයෙන් අමරදාස කියලා මහත්මයෙක් සිටිනවා. ඔහු රුපියල් 50000ක් ණයට ගන්නවා. වසර හවස් 4කට. ඒ කියන්නේ කාලය වසර 4කට රුපියල් 50000ක් අරගෙන ඔහු වසර 4 අවසානයේදී රුපියල් 64000ක් ගෙවලා ණය නිදහස් වෙලා. මෙයාගේ දැන් තියෙන වාර්ෂික පොලි අනුපාතය. ඒ කියන්නේ එක වසරකට නම් වසර 4කට අරන් ආවට පස්සේ තමයි 64000 කියලා තියෙන්නේ. අපි බලමු අමරදාස මහත්තයා කොහොමද වාර්ෂික පොලි අනුපාතය සොයාගත්තේ කියලා. මේදී රුපියල් 50000 මුදලට වසර 4කට කියන්නේ වසර 4ක් ඉවර වෙනකොට රුපියල් 50000ට මෙන්න මේ විදිහට. ඔහු කුපන ප්‍රමාණයක් ගෙවනවාද කියලා බලන්න රුපියල් අන්තිමට ගෙවපු ගාම 64000යි. අඩු කරන රුපියල් 50000. එතකොට අවුරුදු 4ක් අවසානයේදී රුපියල් 14000ක මුදලක් අමරදාස මහත්මයා ගෙවන. දැන් මේ අවුරුදු 4කට පොලිය. අපි බලමුකෝ අමරදාස මහත්මයා එක අවුරුද්දකට. එතකොට මේ 14000 4ෙන් බෙදෙන. එතකොට කීයක් ගෙවනවද? මෙහිදී රුපියල් 50000කට වසර 4කට ගෙවන පොලිය රුපියල් 14000ක් යනුවෙන් සඳහන් වෙනවා. එය එක වසරකට සෙවීමට 4ෙන් බෙදුවම රුපියල් 3500ක මුදලක් තමයි අමරදාස මහතාට ගෙවන්න වෙන්නේ. එක වසරකට ගෙවිය යුතු පොලිය රුපියල් 50000 සඳහා. මීළඟට පොලිය අනුපාතය සොයන එකට අපි යමු. මෙන්න මේ ආකාරයෙන් තමයි රුපියල් 100කට වසර එකකට පොලිය සෙවීමේදී 3500 මෙන්න මේ විදිහට රුපියල් 50000න් බෙදලා 100න් වැඩි කරාට පස්සේ අපට ලැබෙනවා 12ක්. මේ 12 තමයි 100ට 12. ඒ කියන්නේ රුපියල් 100කට රුපියල් 12ක් වෙන්න 100ට 12 වාර්ෂික පොලි අනුපාතයක් විදියට අප ගණනය කරන්නේ. මම හිතන්නේ මෙම ගණන පහසුවෙන් සෑදිය හැකි ඔබට යලිත් වතාවක් උත්සාහ කරා. මෙහිදී අපි ගණනය කිරීමේදී සලකා බලන්නේ ණයටගත් මුදල කාලය. ඒ කියන්නේ ණයටගත් මුදල යම්කිසි කාලයක් තුලදී ගෙවන ඕනේ. එම කාලය කොපමණද කියලා. මෙහිදී ණයටගත් මුදලේ පොලිය අනුපාතය කියලා ලබා දෙනවා. මුදල ලබා දෙනවා. එයා එතකොට ගෙවන පොලි මුදල රුපියල් 18000ක් වගේ කියලා මෙතන සඳහන් වෙන්නේ. එයත් ලබා දෙනවා. ඒ තුනම ලබා දීලා කොපමණ කාලයකට මොහු එය ලබා ගත්තද කියලා සොයන තමයි මෙම ගාන භාවිත කරන්නේ. හොඳයි අපි ගමු. මේදී ණයටගත් මුදල රුපියල් 50000ක මුදලක් ණයට අරන් තියෙනවා. අපි වාර්ෂික පොලි ගණනය කරමු. සියයට 20 කියලා දීලා තියෙනවා. එතකොට රුපියල් එයා ගෙවනවා රුපියල් 10000ක මුදල. ගෙවන ලද මුළු පොලිය රුපියල් 18010. මුළු පොලිය රුපියල් 18010යි කියලා තියෙනවා. ගත වූ කාලය මේ ආකාරයෙන් හොයන්නේ. ගෙවන ලද මුළු පොලියෙන් බෙදීමක් කරනවා වසරකට පොලිය. එවිට එනවා වසර එකකුත් මාස 8කට පසුව මොහු මෙය ගෙවානීම කරා කියලා.
මෙම ගණනේ අපි ඊ타මත්ම වැදගත් කොටස කාලය සීම සඳහා යොදන දේ තමයි මුළු පොලී මුදල වාර්ෂික පොලියෙන් මුළු පොලී මුදල ඒ කියන්නේ යම්කිසි අගයක් තියෙන්නේ. දැන් මෙතෙන්දී රුපියල් 18000ක්. වාර්ෂික පොලිය රුපියල් 10000යි. මෙන්න මේ විදිහට බෙදීමෙන් තමයි කාලය නිර්ණය කරන්නේ. ඊළඟට අප මුල් මුදල සෙවීම පිළිබඳව ගාණක් හදමු. මූල්‍යමය බැංකුවක් 114 පොලියට මුදල් ණයට ලබා දෙනවා. එතකොට ඒ අය රුපියල් 5600ක් මුල් මුදල සෙවීම සඳහා වූ ආකාරයේ ගාණක් අපි හදමු ඊළඟට. මෙහිදී තියෙන්නේ මූල්‍යමය ආයතනයක් 114 පොලියට. මූල්‍ය ආයතනයක්. එයා දෙන 114 පොලියට යම්කිසි මුදලක් ඒගොල්ලෝ රුපියල් 5600ක පොලියක් එයින් උපයා ගන්නවා. එතකොට 114 පොලියට රුපියල් 5600ක් පොලිය ලබා ගන්නත් 114 පොලියට දීලා මේගොල්ලෝ මුල් මුදල කොපමණ ප්‍රමාණයක් දෙනවද කියලා තමයි අපි ගණනය කරන්නේ. මෙහෙම බලනවා පොලිය රුපියල් 14ක් ලබා ගන්න වසරකට දිය යුතු මුදල රුපියල් 100යිනේ දෙන්නේ. 114 පොලියට රුපියල් 14ක් ලබා ගන්න 100කට 14ක්. එතකොට 14ක් ගන්න 100ක් දෙන්න ඕන. පොලිය 5600ක් ගන්න නම් එතකොට කීයක් දෙන්න ඕනද කියලා අපි බලමු. එය හැදෙනවා මෙන්න මේ විදිහට. එතකොට මේ සුළු කිරීමෙන් රුපියල් 40000ක මුදලක් ලැබෙනවා. පොලිය රුපියල් 5600ක් ලබා ගන්නට මෙයා දිය යුතු මුල් මුදල. මුල් මුදල කියන්නේ පොලි මුදල් එකතු නොවි ණයට දෙන මුදල. ඒ මුදල 100 බෙදීම 14 වැඩි කිරීම මෙන්න මේ පොලි සඳහා ලැබුණු මුදල. ආකාරයට මේක සෑදීමෙන් මුල් මුදල සොයා ගන්න පුළුවන්. ඒ කියන්නේ අනුපාතිකය පොලියෙන් වැඩි කරලා අනිත් පැත්ත ගහලා පොලියෙන් වැඩි කරලා තමයි මෙම අගය ලබා ගන්න. මෙහිදී කරන්නේ 114න් එන්නේ 100 බෙදීම 14. කියන්නේ රුපියල් 100ක් දීලා 14ක් පොලියක් ගන්න නම් පොලි මුදලින් වැඩි කරාට පස්සේ කොපමණ ප්‍රමාණයක් මුල් මුදල වශයෙන් ලැබෙනවද කියලා අපට ගණනය කරන්න පුළුවන්. කියන්නේ දෙන 100 ප්‍රමාණය අනිත් පැත්ත ගහලා පොලි මුදලින් වැඩි කරාම යගේ එනවා.